ආයුබෝවන්. ඉන්දියාව කියලා කියන්නේ දැන් කලාපීය බලවතෙක් විතරක් නෙමෙයි. දැන් ලෝක බලවතෙක් වෙන මට්ටමකට ඉන්දියාව ඇවිත් තිබෙනවා. එක් පැත්තකින් ඉන්දියාවේ ආර්ථිකය ඊටමත් වේගයෙන් ඉහළට යනවා. ඒ වගේම ඉන්දියාව හමුදාමය ශක්තිය අතිනුත් ඊටමත් ප්‍රබල ලෙස ලෝක බලවතෙක්ගේ තත්ත්වයට දැන් ඇවිත් තිබෙනවා. ඉතින් මේ ඉන්දියාව දැන් බොහෝ දේවල් තමන්ගේ රටේම නිෂ්පාදනය කරන්න දැඩි උත්සාහයක් ගන්නවා. ඒ සඳහා ඔවුන් විදේශ ආයෝජන පුළුවන් තරම් තමන්ගේ රටට ගෙන්වා ගන්නවා. ඒකට හේතුව ඔවුන්ට හොඳ ලේබර් මාකට් එකක්, හොඳ ශ්‍රමයක් පවතිනවා. ඔවුන්ගේ ඉංජිනේරුවන් දැන් ඉන්නේ බොහෝ වෙලාවට ඉන්දියාවේ නෙමෙයි, ඇමරිකාවේ, යුරෝපයේ රටවල. ඉතින් මේ නිසාම ඉන්දියාවට මේ තමන්ගේ ලේබර් ෆෝස් එක තමන්ගේ රට තුළ තියාගන්න ඉතාමත් ලොකු උවමනාවක් තියෙනවා. මේ නිසාම ඉන්දියාව බොහෝ වෙලාවට මේ ජොයින්ට් වෙන්චර්ස් තුලින් තමන්ගේ රටේම බොහෝ දේවල් නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදිහට මෝටර රථ නිෂ්පාදනය. දැන් ඉන්දියාව තුල ඉතාමත් ප්‍රබල ලෙස මේ මෝටර රථ නිෂ්පාදනය සිදු වෙනවා. දැන් තවත් අලුත් වැඩකට ඉන්දියාවත් අගහන්න හදනවා. ඒ ගුවන් යානා නිෂ්පාදනය සඳහා ඉන්දියාව තුලම මේ දේ කරන්න ඕන උත්සාහයක් ගන්නවා. ඒ සඳහා වන වැඩපිළිවෙලක ආරම්භය දැන් බලන්න පුළුවන්. අද කතාව ඉන්දියාව විසින් මේ අලුතින් පටන් ගන්න යන ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය ගැන අහලා බලන්න කතාව. ලෝකයේ ප්‍රධානතම ගුවන් යානා නිෂ්පාදන සමාගම් වලට දැන් හොඳ වෙළඳපොළක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඒකට හේතුව ඉන්දියාවේ අධික ජනගහනය, මේ ඉන්දියාවේ නගර ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වීම, ඒ වගේම ඉන්දියාව විශාල රටක් වීම. මේ නිසාම ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලට ඉතාමත් ප්‍රබල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව කියන්නේ දැන් ප්‍රධාන ඩෙස්ටිනේෂන් එකක්. ඒ නිසා ලෝකේ සෑම රටකම ප්‍රධාන නගරයකම සිට ඉන්දියාවට ගුවන් ගමන් තිබෙනවා. මේ නිසාම ඉන්දියාවේ ප්‍රධානතම ගුවන් සේවය බවට දැන් පත් වෙලා තිබෙන්නේ ඉන්ඩිගෝ කියන බජට් ගුවන් සේවය. ඇත්තටම ඉන්ඩිගෝ කියලා කියන්නේ ෆ්ලැග් කැරියර් එක. එහෙම නැත්නම් ජාතික ගුවන් සේවය නෙමෙයි. ජාතික ගුවන් සේවය එයා ඉන්දියා. නමුත් මේ ඉන්ඩිගෝ වගේ ගුවන් සේවාවල විශාලත්වය දැන් එන්න වැඩි වෙනවා. මේ ඉන්දියානු ගුවන් සමාගම් බෝයින්, එයාබස් සමාගම් වලට ගුවන් යන දහස් ගණනින් ඕඩර්ස් දීලා තියෙනවා. හැබැයි මේ එයාබස් බෝයින් සමාගම් වලට ඒ ඉල්ලුම සපයන්නවත් බැහැ. ඉතින් මේ නිසාම තමයි ඉන්දියාව එක් පැත්තකින් තමන්ගේ රටේම ගුවන් යාන නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ ඉන්දියාව තුල තිබෙන ඉල්ලුමට සැපයුම මේ ලෝකේ ප්‍රධාන සමාගම් වලටවත් දෙන්න හැකියාවක් නැහැ. මේ වන විට ලෝකයේ ගුවන් යාන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ සමාගම් දෙකක්. ඒ ඇමරිකානු බෝයින් සහ යුරෝපීය එයාබස් සමාගම. හැබැයි අනිකුත් රටවලු දැන් මේ ගුවන් යාන නිෂ්පාදනයට එන්න හදනවා. ඒ අතර චීනය සහ රුසියාව ඉතාමත් ප්‍රධාන තැනක ඉන්නවා. රුසියාව අද වෙනකොට එතරම් ප්‍රබල ලෙස මේ කර්මාන්තයේ තැනක් නොතිබ්බට සෝවියට් සමයේ ඔවුන්ගේ ටුප්ලොව්, ඉර්කුට්ස් වැනි ගුවන් යානා ඉතාමත් ප්‍රබල ලෙස මේ ලෝක ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තයේ හිටියා. හැබැයි සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ රුසියාවට ඒ තැන නැති වුණා. ව්ලාඩිමිර් පුටින්ගේ නායකත්වයේ යටතේ රුසියානු ගුවන් කර්මාන්තය දැන් නැවතත් ඉතාමත් ප්‍රබල ලෙස දියුණු වෙනවා. මෙන්න මේක ඉන්දියාව දකිනවා. දැන් ඉන්දියාව රුසියානු යුනයිටඩ් එයාක්‍රාෆ්ට් කෝපරේෂන් එක්ක එකඟත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ රුසියානු SJ එහෙම නැත්නම් සුකෝයි SJ-100 ගුවන් යානා ඉන්දියාවේ නිෂ්පාදනය කරන්න. මෙහිදී නිෂ්පාදනය මුලින්ම එකලස් කිරීම පටන් අරන් පසුව මේ තාක්ෂණය ඉන්දියාවට දෙන්නත් රුසියාව එකඟ වෙලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඉන්දියාවට වාසිය තියෙන්නේ. දැනට ඉන්දියාවට මේ ගුවන් යාන නිෂ්පාදන තාක්ෂණය නැහැ. ඉතින් ඔවුන්ට ඇමරිකාව කීයටවත් මේක දෙන්නේ නැහැ. හැබැයි රුසියාව සහ ඉන්දියාව අතර තියෙන මේ ද්විපාර්ශ්වික මිත්‍රත්වය නිසාම දැන් රුසියාව සූදානම් ඒ තාක්ෂණය දෙන්න. මොකද රුසියාවටත් මේ සම්බාධක නිසා ඔවුන්ටත් ඕන වෙන්න පුළුවන්. ඉතින් දැන් එකඟත්වය ඇවිල්ලා තියෙන්නේ මේ සුකෝයි ගුවන් යානා ඉන්දියාවේ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා එකඟත්වය ඔවුන් පහුගිය දවසක අත්සන් කළා. රුසියාවේ UAC එහෙම නැත්නම් United Aircraft Corporation සහ ඉන්දියාවේ HAL Hindustan Aeronautics Limited ඔවුන් දෙගොල්ලෝ අතර මේ ගිවිසුම දැන් අත්සන් කළා තියෙන්නේ. දැන් රුසියාවේ මේ ගුවන් යානා ඉන්දියාවේදී එකලස් කරනවා. පසුව මේවා සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවන්න සහතික බලපත්‍ර රුසියානුවන් දෙන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒක ඉන්දියාවට ඉතාමත් විශාල අවස්ථාවක්. මොකද උන්ට ගුවන් යාන නිෂ්පාදන තාක්ෂණය නැහැ. හැබැයි මේ බටහිර රටවල් කවදාවත් උන්ට ඒක දෙන්නෙත් නැහැ. රුසියානුවන් නිතරම මේ ඉන්දියාවත් එක්ක මේ විදියට ප්‍රහාර ගුවන් යාන නිෂ්පාදනය, මිසයිල් නිෂ්පාදනය දිගටම කළා.
ඒ නිසා ඔවුන් අතර හොඳ එකඟත්වයක් තියෙනවා. ඒ වගේමයි මේ රුසියානු ගුවන් යානා මිලෙන් අඩුයි. ඒවා ඕනම තත්ත්වයක් යටතේ ගොඩ බාන්න ගුවන් ගත කරන්න හැකියාව තියෙනවා. SJ100 කියලා කියන්නේ කුඩා ගුවන් යානයක්. රීජනල් එයාක්‍රාෆ්ට් එක මගින් 100ක් විතර ගමන් කරන්න පුළුවන්. ඉතින් එවැනි ගුවන් යානා තමයි ඉන්දියාවට අවශ්‍ය. මොකද මේ නගර අතර ගමනාගමනට අවශ්‍ය කුඩා නැරෝ බොඩි ගුවන් යානා. බෝයින් සහ එයාබස් ගුවන් යානා මේවට මිලෙන් වැඩි. ඒ නිසාම ඉන්දියාවට පැති කීපයක වාසියක් මේ SJ100 වලින් ලැබෙනවා. Wings India 2026 ගුවන් යානා එක්සිබිෂන් එක ප්‍රදර්ශනය හයිද්‍රාබාද් නුවරදී පැවතුණා. මෙහිදී රුසියානු ගුවන් සමාගම් මේ එකඟත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ සුකෝයි SJ100 ගුවන් යානා නිපදවන්න එකලස් කරන්න ඉන්දියාවේ කර්මාන්තශාලා ආරම්භ කරන්න රුසියානුවන් කැමති වෙලා තියෙනවා. රුසියාවෙත් කලින් ගුවන් යානා සමාගම් විශාල ප්‍රමාණයක් තිබ්බට මේ පූටින් ඒ සමාගම් සියල්ල එකතු කරලා එක් සමාගමක් හදනවා. ඒකට කියන්නේ UAC කියලා. United Aircraft Corporation. මොකද මේ සුකෝයි, ටුප්ලෝ, ඉර්කුට්ස් මේ සියලුම සමාගම් වෙන වෙනම තරඟ කරනවට වඩා ඔවුන් එක් තැනකට ගෙනල්ලා රජයේ අනුග්‍රහය යටතේ මේ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තේ තරඟ කරවන්නයි පූටින්ට ඕන. ඉතින් ඒක පහුගිය කාලේ තමයි ප්‍රබල ලෙස සාර්ථක වුණ බව පේනවා. දැන් රුසියානු ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් නිෂ්පාදනයේ ඉතාමත් හොඳ තැනකට ඇවිත් තිබෙනවා. තියෙන විශේෂත්වය තමයි මේ රුසියානු ගුවන් යානා දැන් රුසියානු එන්ජින්, රුසියානු පාර්ට්ස් වලින්මයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකට හේතුව 2022 යුක්‍රේන ආක්‍රමණයෙන් පස්සේ රුසියාවට සම්බාධක පැනුවා. ඉතින් රුසියාවට මේ පාර්ට්ස් එන්ජින් ගන්න තැනක් නැහැ. ඒ නිසාම ඔවුන් ඒවා දේශීයව නිෂ්පාදනය කළා. මේ SJ100 ගුවන් යානයේ එන්ජින් දැන් නිෂ්පාදනය කරන රුසියාවේ. PD8 කියන එන්ජින් එකෙන් තමයි දැන් SJ100 දුවන්නේ. ඉන්දියාව ලෝක ආර්ථිකය තුල දැන් එන්න තමන්ගේ ස්ථානය ඉදිරියට නංවා ගන්නවා. වාර්තාවල කියන විදිහට 2030 පමණ වෙනකොට ඉන්දියාව මේ පළමු ස්ථාන 2 3 අතර සිටී කියලා කියනවා. දැනට ඉන්දියාව ලෝකේ පළමු ආර්ථික 10 ඇතුළේ තමන්ගේ ස්ථානය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දා ගන්නවා. 2050 දී කියන්නේ චීනය සහ ඉන්දියාව අංක 1 2 ස්ථාන වලට ඇවිල්ලා ඇමරිකාව 3ට වැටෙයි කියලා. ඒක වෙන්නත් පුළුවන්. මොකද ඉන්දියාවේ මේ කෝටි 140ක ජනගහනය තමන්ගේ භූමිය, සම්පත් සහ මේ ඔවුන්ගේ ස්කිල් ලේබර්, ඔවුන්ගේ මේ පළපුරුදු ශිල්පීය ඥානය සහිත ලේබර් ෆෝස් එක උන්ට හරිම ප්‍රයෝජනවත්. අද වෙනකොටත් ඇමරිකාවේ මේ බොහෝ සමාගම් වල ප්‍රධානීන් ඉන්නේ ඉන්දියානු ඉංජිනේරුවන්. ඉතින් ඒ වාසිය තමයි මේ මෝඩි ගන්න හදන්නේ. ඉන්දියාව ඔහු එන්න ඉදිරියට දා ගන්නවා. ඉතින් අපි මේ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය ගැන කතා කළේ. ඊළඟ දවසේ අපි මේ සුකෝයි SJ100 ගැන කතා කරමු. මේ රුසියානු රීජනල් ජෙට් එක දැන් ලෝක ජනමාධ්‍යවල ඇස ගැටලා තියෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ SJ100 ගැන කතා කරමු. අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.